බ්‍රසීලයට කඩාගෙන වැටුණු යානයකින් පිටසක්වල ජීවීන්ව හමුදා භාරයට ගත්ත කිව්වොත් ඔයා විශ්වාස කරනවද? මේ තමයි මුළු ලෝකයම හොල්ලපු බ්‍රසීලේ වර්ජින් හා අභිරහස. 1996 ජනවාරි 20 වෙනිදා බ්‍රසීලේ වර්ජින් හා නගරේ ගෑනු ළමයි 3 දෙනෙක් අමුතු ජීවියෙක්ව දකිනවා. අඩි 5ක් විතර උස දුඹුරු පාට ලිස්සන සමක් තියෙන විශාල රතු පාට ඇස් තිබුණු මෙම ජීවිය ළඟින් තද ඇමෝනියා ගඳක් වහනය වෙලා තිබුණා. ඒ වගේම ඊට දවස් කිහිපයකට පෙර ප්‍රදේශවාසීන් දැකලා තියෙනවා හමුදාව කඩාගෙන වැටුණු යානයකුයි ජීවීන් දෙදෙනෙකුයි රහසිගතව අරගෙන යනවා. මේ ජීවියෙක් අල්ලගත්තු එක්තරා හමුදා නිලධාරියෙක් කිසිදු හේතුවක් සොයාගත නොහැකිව අභිරහස් රෝගයක් වැළඳි ශරීරයේ ප්‍රතිශක්ති කරන පද්ධතිය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමෙන් 1996 පෙබරවාරි 15 වන දින මිය යාම. මෙය පිටසක්වල ජීවියකින් ශරීරගත වූ කිසියම් බැක්ටීරියාවක් හෝ වෛරසයක් නිසා සිදුවුවක් බවට බොහෝ දෙනා විශ්වාස කළා. මාස කිහිපයකට පසුව රජය මෙම කතාව වසන් කරන්න ගොඩක් උත්සාහ දැරුවා. රජය කිව්වේ ළමයි දැක්කේ මඩගාගත්තු සාමාන්‍ය මිනිසෙක්ව කියලා. ඒ වගේම හමුදා නිලධාරියා මියගොස් ඇත්තේ සුළු තුවාලයක් ආසාදනය වීමෙන් නැති වූ සාමාන්‍ය රෝගී තත්ත්වයක් බවට හමුදාවත් ප්‍රකාශයක් නිකුත් කළා. ඒත් ඇත්තටම එදා වුණේ මොකද්ද? රජයේ මේ පැහැදිලි කිරීම කොතරම් තාර්කික වුණත් බොහෝ UFO පර්යේෂකයින් සහ ප්‍රදේශවාසීන් අදටත් එම පැහැදිලි කිරීම පිළිගන්නේ නැහැ. ඔවුන් විශ්වාස කරන්නේ බ්‍රසීල රජය ඇමරිකානු රජයේද සහාය ඇතිව මෙම සිදුවීම වසන් කළ බවයි. ඔයාලට මේ සිදුවීම ගැන හිතෙන දේ පහලින් කමෙන්ට් කරගෙන යන්න. ඒ වගේම තවත් මේ වගේ පිටසක්වල කතා දැනගන්න අපිත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න.